මේ වීඩියෝ එකකින් කතා කරන්නේ ආසිරි හොස්පිටල් ජාලයේ රැකියා ඇබෑතුලස ගෙසට් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. ආසිරි හෙල්ත් හොස්පිටල් එක කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්න තමයි. සාකා තියෙනවා කොළඹ දකුණ මහනුවර යන ප්‍රදේශවල තියෙනවා. මුලින්ම සඳහන් කර රැකියාව තමයි පිළිගැනීමේ නිලධාරී හා රසායනාගාර පිළිගැනීමේ නිලධාරී කියන රැකියාව සඳහා බදවා ගන්නවා. එහි සුදුසුකම් තමයි අධ්‍යයන ප්‍රසාතිපත සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ගණිතය සහ විද්‍යාව යන විෂයන් සමග අධ්‍යයන ප්‍රසාතිපත සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා තියෙන්න ඕන. සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තියෙනවා නම් මේ තෝරා ගැනීමේදී වාසියක් ලැබෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. විශිෂ්ට පාරිභෝගික සම්බන්ධතා කුසලතා සහිත ප්‍රසන්න පෞරුෂයකින් යුක්ත වෙන්න ඕන. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕන. ඒ කියන්නේ කතා කිරීමේ හැකියාව සහ ලිඛිත හැකියාව තියෙන්න ඕන. පරිගණක සාක්ෂරතාවයක් තියෙන්න ඕන. ඒ වගේම මාරු පදනම යටතේ වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඩේ ෂිෆ්ට් එක නයිට් ෂිෆ්ට් එක වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕන. වයස අවුරුදු 35ට අඩු පිරිමි හෝ කාන්තා ඕනෑම කෙනෙකුට මේ සඳහා ආයෝජනය කරන්න පුළුවන්. ඊළඟ රැකියාව තමයි අභ්‍යාසලාභී චාලනීය සහායකයින්. සුසුකම් තමයි අධ්‍යයන ප්‍රසාතිපත සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ගණිතය සහ විද්‍යාව සමග සමත් වෙලා තියෙන්න ඕන. සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තියෙනවා නම් අමතර වාසිය සලකන හැකි සඳහන් කරලා තියෙනවා. මාරු පදනම යටතේ වැඩ කිරීමේ හැකියාව තියෙනවා. වයස අවුරුදු 35ට අඩු කාන්තා පිරිමි ඕනෑම කෙනෙකුට මේ සඳහා ආයෝජනය කරන්න පුළුවන්. ඊළඟ රැකියාව තමයි වෛද්‍ය පරිවාරක හා වාට්ටු සම්බන්ධීකාරක කියන රැකියාව අවස්ථා දෙකට සඳහා බදවා ගන්නවා. මේ අධ්‍යයන ප්‍රසාතිපත සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ගණිතය සහ විද්‍යාව සමග සමත් වෙලා තියෙන්න ඕන. අධ්‍යයන ප්‍රසාතිපත උසස් පෙළ විභාගයේත් සමත් වෙලා තියෙන්න ඕන. ඒ වගේම සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තියෙනවා නම් අමතර වාසිය සලකන හැකි සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 35ට වඩා අඩු වෙන්න ඕන. කම්පියුටර් දැනුමක් තියෙන්න ඕන. ඊළඟ රැකියාව තමයි අභ්‍යාසලාභී වාචික විද්‍යාඥ කියන රැකියාව සහ වාචික විද්‍යාඥ කියන රැකියාව සඳහා බදවා ගන්නවා. මේක තියෙන්න ඕන අධ්‍යයන ප්‍රසාතිපත සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ගණිතය සහ ඉංග්‍රීසි සමග සමත් වෙලා තියෙන්න ඕන. ඒ වගේම හෙදියක් ලෙස පෙර සේවා පළපුරුද්දක් තියෙනවා නම් බදවා ගැනීමේදී අමතර වාසියක් හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒකේ ඩේ ෂිෆ්ට් එක සහ නයිට් ෂිෆ්ට් එක තියෙනවා. ඒ වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕන ඔබට. අවුරුදු 35ට වඩා අඩු කාන්තා පිරිමි ඕනෑම කෙනෙකුට මේ සඳහා ආයෝජනය කරන්න පුළුවන්. සඳහන් කරලා තියෙනවා කරුණාකර ඔබගේ CV එක 2025 නොවැම්බර් මාස 10 වෙනි දින හෝ ඊට පෙර විද්‍යුත් අපැලේ හරහා යවන්න කියලා සඳහන් කරලා තියෙනවා. එහි ආයෝජන කරන තනතුර පැහැදිලි සඳහන් කරන එක සඳහන් කරලා තියෙනවා. මේ විද්‍යුත් ලැබෙන්නේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා.